Hello guys, welcome to this course introduction video. Okay, so first one, what we are going to learn. අපි මොනවද මේක ඉගෙන ගන්න යන්නේ? හරි. අපි ඉගෙන ගන්න යන්නේ AWS services ගැන. Okay, so IT industry එක ඒ කාලයන් වලදී මුහුණ දෙන ප්‍රශ්න වලට solution එකක් විදිහට තමයි AWS එයාලගේ service එකක් release කරන්නේ. Okay, so එයාලා ඒ service එක release කරන්න එයාලා පාවිච්චි කරන concept එක තමයි cloud computing. Okay, so අපි ඉගෙන ගන්න යන්නේ AWS ලා රිලීස් කරලා තියෙන services ගැන. Okay, second one, what is our strategy, what is our structure, මොකක්ද අපේ learning method එක. Okay, so මම මේකේ AWS services එකින් එක කතා කරන්න යනවා. එතකොට එක service එකක් ගැන කතා කරනකොට මම මේ service එක part දෙකකට කඩනවා. So first part එක අපි කතා කරන්නේ problem scenario එකයි, ඊට පස්සේ AWS service එකේ theory එකයි, ඒකේ තියෙන features. ඒ කියන්නේ problem scenario එක කියන්නේ දැන් ඔය AWS service එක එලා රිලීස් කරලා තියෙන්නේ මොකක් හරි problem එකකට solution එකක් විදියටනේ. හරි. ඒතර අපි බලනවා මේ service එක රිලීස් කරන්න කලින් IT industry එක මුහුණ දුන්න ප්‍රශ්නේ මොකද්ද? මොකද්ද ඒ problem එක? So අපි ඉස්සෙල්ලා මේ problem scenario එක කතා කරනවා. ඊට පස්සේ ඒ problem එක solve කරපු solution එක නැත්නම් AWS service එක ගැන introduction එකක් එක්ක ඒකේ theory කැලයි ඒකේ ඒ service එකේ තියෙන features උයි අපි කතා කරනවා. So ඔය දෙක තමයි ඉස්සලාම part 1 එකෙන් කවර් කරන්නේ. So මට ඕනේ අර කෙලින්ම සර්විස් එකට පැනලා කතා කරන්නේ නැතුව ඇයි අපි මේ සර්විස් එක AWS ලා ඇයි මේ සර්විස් එකක් build up කරේ? එයාලා විසඳපු ප්‍රශ්නේ මොකක්ද මේ සර්විස් එකෙන්? So ඒක ගැන අපි idea එකක් ඇතුව යනකොට මේ සර්විස් එක ඇයි අපි ඇත්තටම use කරන්න කියන ඒ idea එක අපේ ඔළුවට එනවා. Okay. So ඒක ඇවිල්ලා part 1 එකේ කතා වෙන්නේ. ඊට පස්සේ part 2 එකට ගියපුවම part 2 එකේ තමයි අපේ practical session එක අපි කරන්නේ. ඒතර අපි AWS ලාට log වෙලා එතන අපි practical session එක කරනවා. So ඔයාලට ඒක මාත් එක්ක කරගෙන යන්න පුළුවන්. Okay. So ඊට පස්සේ මම මේක teach කරනකොට මම presentation එකක් use කරනවා. So හැම service එකටම මම presentation එකක් use කරනවා. ඒ presentation එක අවසාන slide එකෙම summary එකක් දාලා තියෙනවා. So ඔයාලට ඒ summary එක බලලා මතක තියාගන්න පුළුවන් කරුණු මම මේක ලියලා තියෙන්නේ. So ඒතර ඔයාලට ඒක note down කරගන්න පුළුවන්. ඔළුවට note down කරගන්න පුළුවන්. Okay. So ඒතර මම මේ presentation එක ඒ video එකේ description එකේ drive link එකේ දාලා තියෙන්නේ. Okay. So තුන්වෙනි එක මොනවාද prerequisite. හරි. එතකොට ඒ ගැන කතා කරද්දී ඔයාලට අනිවාර්යෙන් AWS account එකක් ඕනේ මේ course එක follow කරන්න කලින්. හරි. දවල් IT industry එකට එන කට්ටිය ඒ හින්දා account එකක් හදන්න video එකක් බලන්න කරන්න යන්න එපා. හරි. එච්චරටම මේ එහෙම වෙන්න ඕනේ නැහැ. ඔයාලා තනියම account එකක් හදන්න Facebook හැම account එකක්ම ඔයාලා හදලා තියෙනවනේ. So ඒ වගේ තමයි මේක වෙනසකට තියෙන්නේ. ඔයාගේ card එක ඔයා add කරන්න ඕනේ. ඒතර card එකේ dollar එකක් තියෙන්න ඕනේ. හැබැයි ඒ dollar එක ඔයා account එක හදනකොට කැපුණත් ඊට පස්සේ ඔයාගේ account එකට ආයේ ඒ dollar එක transfer කරනවා. So එයාලට ඕනේ ඔයාව verify කරන්න. So that's the thing. So then we will meet in this course. Thank you.